දැන් ඒ වගේම උත්පලා දැන් මට හිතුණා දැන් මෙතන ඉන්නවනේ මේ ගුණාත්මක නිෂ්පාදන භාවිතා කරපු කෙනෙක්. ඉතින් මට හිතුණා ඇයගෙන්ම මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන. දැන් මේ ගුණාත්මක නිෂ්පාදනත් එක්කනේ දිරිණී ඔයා එකතු වෙන්නේ. කොහොමද මේ නිෂ්පාදන භාවිතා කරන්න පෙළඹුණේ මුලින්ම? ඉතින් මේ ප්‍රශ්නේ මට කියන්නකෝ උත්තරේ. ඔව් මම විවාහක කෙනෙක්. ඉතින් මට චූටි දුවෙක් ඉන්නවා. එයා ලැබුණාට පස්සේ මගේ ස්කින් එකේ ග්ලෝ එක ගොඩක් අඩු වුණා. ඉතින් මම ගොඩක් නිෂ්පාදන බැලුවා. ඉතින් පස්සේ මම මිස්ගෙන් ඇහුවා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මොකද්ද කරන්න පුළුවන් කියලා. මිස් ඊට පස්සේ මිස්ගේ සැලෝන් එකට එන්න කිව්වා. ඉතින් මම මිස් හම්බෙන්න ගියාට පස්සේ මිස් තමයි මට මේ ක්‍රීම් එක දුන්නේ. ඉතින් මම ඒක බය නැතුව පාවිච්චි කරේ. මොකද මිස් ආවට ගියාට කිසි දෙයක් දෙන්නේ නැහැ. ඉතින් මම ඒක පාවිච්චි කරලා බැලුවා. ඇත්තටම මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. සතුටුයි. මම පුදුම වුණා. දැන් මේ දිලිනි කියනවා මේ චූටි දුවක් ඉන්න අම්මා කෙනෙක් කියලා. දැක්කම අපිට පේන්නේ චූටි දුවක් වගේ තමයි. ඒක තමයි. දැන් ඒ වගේම තමයි මට දිලිනි දිහා බලාගෙන ඉන්නකොට හිතුණා දැන් ඇත්තටම ඇය ලස්සනයි. ඇයගේ පැහැය කියන්නේ හිසේ සිට දෙපතුල දක්වාම අපිට පේනවා එකම පැහැයක් වෙන. දැන් දිලිනි දැන් මේ ක්‍රීම් එක භාවිතා කරද්දී දැන් සාමාන්‍ය සමහර ක්‍රීම් භාවිතා කරද්දී එකපාරට සුදු වෙනවනේ. දැන් මේ ක්‍රීම් එක භාවිතා කරද්දී මේ නිෂ්පාදන භාවිතා කරද්දී දැනෙච්ච විශේෂතා තියෙනවද? විශේෂතා තියෙනවද? භාවිතා කරද්දී. සමහර ක්‍රීම් ගෑවම ඇලෙන ගතියක් දැනෙනවා. මේක එහෙම කිසිම අපහසුයක් නැහැ. මේ මමත් සැලෝන් එකක් කරන කෙනෙක්. ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරනවා. ඉතින් ඒකෙන් මට කිසිම අපහසුතාවයක් දැනුනේ නැහැ. හරි. ඒ වගේම තමයි දැන් මේ නිෂ්පාදන පෙළක් තියෙනවානේ. දැන් මේ නිෂ්පාදන පෙළ සම්බන්ධයෙන් දැන් ඔබට භාවිතා කරන පිළිවෙල පිළිබඳව යම්කිසි උපදෙසක් ලැබුණාද කලින්? ඔව් මට මේ මිස් මේ පාවිච්චි කරන්න ඕන පිළිවෙල කිව්වා. මම ඒ විදිහටම පාවිච්චි කරා. හොඳයි. හොඳයි. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ. දැන් ඇයට නිසි උපදෙස් ලැබුණා කියලා කියනවානේ මේ නිෂ්පාදනය කොහොමද පාවිච්චි කරන්න ඕන නිවැරදි විදිහ කියලා. ඉතින් ඒ නිසා දැන් රෝෂිකා මහත්මිය තමයි මේ උපදෙස් මුලින්ම ලබා දෙන්නේ දිලිනිට. දැන් දිලිනිට ලබා දුන්නා වගේම අපිව නරඹන මේ ප්‍රේක්ෂකයන්ටත් අපි උපදෙස් මාලාව ලබා දෙමු. කොහොමද හරියට පාවිච්චි කරන්න ඕන? ඔව්. දිලිනිය වැඩි හරියටම කරා. ඒ තමයි දිලිනිට මෙතන දිලිනිය උපදෙස් දුන්නා. දිලිනිට හදිස්සියක් තිබුණ නෑ සුදු වෙන්න. දැන් ගොඩක් වෙලාවට යුවතියෝ කැමති ප්‍රෑට ගාලා උදේට බලනකොට පොඩ්ඩක් හරි සුදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රතිඵල අපේක්ෂාවක් දිලුරිගේ තිබුණේ නෑ. දිලිනිට මන් දීපු උපදෙස් වලට අනුකූලව එයා ප්‍රොඩක්ට් එක පාවිච්චි කරා. ඒ නිසා එයා සාර්ථක ප්‍රතිඵල ලැබුවා. විශේෂයෙන් අපි කියනවා මේක ප්‍රතිඵල ලබන්න අවම වශයෙන් සති 3ක්වත් ඉවසීමෙන් ඔබ මේක පාවිච්චි කරන්න ඕනේ. ගෝල්ඩන් ෆේස් වොෂ් එක පාවිච්චි කරලා පුළුවන් මුණ පිරිසිදු කරගන්න. අපේ ඩේ ක්‍රීම් එක ගත්තොත් මේක කාන්තා පිරිමි කියන දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙපාර්ශ්වයෙන් පාවිච්චි කරන්න පුළුවන් වගේම මේකෙදී අපිට sun protection එකක් අමුතුවෙන් භාවිතා කළ යුතු නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවානේ ඩේ ක්‍රීම් එකක් ගන්නකොට sun protection එකක් යූස් කරන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේකේ අපි sun protection එක include කරලා තියෙන අන්තර්ගත කරලා තියෙන නිසා. night cream එක ගන්න කලින් තමයි අපි serum එක use කරන්න කියලා කියන්නේ. සාමාන්‍ය serum එක use කරන්න night cream එක පාවිච්චි කරන්න විනාඩි 15කට විතර කලින් ඔබට පුළුවන් serum එකෙන් පොඩි drops 3ක් අරගෙන අපේ මූණේ තවරලා ඒක උරා ගන්න මූණට ඇබ්සෝට් වෙන්න සලස්සලා ඊට පස්සේ night cream එක ආලේප කරන්න. night cream එක උදේ කාලේ කියන්නේ අපි පහුවෙන්ද උදේ වොෂ් කරලා දාන්නනේ. අපේ බොඩි ක්‍රීම් එකත් අපි කියන්නේ රාත්‍රී කාලේ පාවිච්චි කරන්න කියලා පිරිසිදු කරපු ශරීරය හොඳින් ආලේප කරන්න කියලා. දැන් සමහර නිෂ්පාදනවලදී පාරිභෝගික විශේෂයෙන් අපෙන් අහන සීරම් එක ක්‍රීම් එකට මිශ්‍ර කරලා ගන්න ඕනේද කියලා. එහෙම දෙයක් මේකේ වෙන්නේ නැහැ. සීරම් එක වෙනම පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරලා විනාඩි 15කට විතර පස්සේ ඔබට පුළුවන් නයිට් ක්‍රීම් එක අරන් පාවිච්චි කරන්න. ඊට අමතරව මම විශේෂයෙන් කියන්න ඕනේ කාරණාව තමයි දැන් මේ ක්‍රීම් එක ගත්තොත් අපි මේකේ තියෙන සීරම් එක විතරක් පාවිච්චි කරන්න ඔබට බෑ. සමහරක් විට සමහරවන්න මම ගාන ක්‍රීම් එකත් එක්ක මිස් මම මේ සීරම් එක යූස් කරන්නද කියලා. ඉතින් ඇත්තටම මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් අපි සීරම් එක අපේ වෙනිවැල් හා සුදු වඳුන් වගේ හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක මේක ඇබ්සෝඩ් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ග්ලූටතියෝන් රේන්ජ් එකේ ඒ ක්‍රීම් එකත් එක්ක තමයි පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පාරිභෝගිකයෝ